අලුත්ම තොරතුරු දැනගන්න කොසිප් විත් හිමා අපිව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඉතිං ලංකාව තුළ ජනප්‍රිය කලාවක් තමයි මේ රැප් ගායන කලාව කියන්නේ. ඉතිං ලංකාව තුළ ජනප්‍රිය රැප් ගායකින් බොහෝ දෙනෙකින්නවා. ඉතිං ඒ අතරින් දෙන්නෙක් එකනෙකාට රැප් ගායන තුළින් අභියෝග කරගන්නවා මේ දවස්වල අපිට දැක ගන්න පුළුවන්. ඉතිං මේ ගායන කලාවේ තුළ තියෙන විශේෂත්වයක් තමයි මොවුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නේ නැතුව රැප් ඔස්සේ වචන වලින් තමයි මේ හරබය සිදු කරගන්නේ. ඉතින් මේකට එම භාෂාවෙන්ම කියන්නේ ඩිස් කරගන්නවා කියලා. ඉතින් කොහොම නමුත් ස්මෝකියෝ විසින් තමාගේ ගීතයක් තුළ සැනී කියන රැප් ගායකයාට පදපේලියකින් අපහාසාත්මක විදිහට ගායනා කරනවා. ඉතින් ඊට පස්සේ මේ සැනී කියන ගායකයා පිළිතුරු රැප් ගායනයක් විදිහට සම්පූර්ණ ගීතයක් ස්මෝකියෝ කියන ගායකයාට වෙනුවෙන් හදලා මේ විදිහට අපහාසාත්මක විදිහට එළියට දානවා. ඉතින් කොහොම නමුත් ස්මෝකියෝ නැවත වාරයක් සැනීට සම්පූර්ණ ගීතයකින් මේ ඩිස් කරනවා. ඒ කියන්නේ අභියෝග කරනවා කියන දේ සිද්ධ කරනවා. ඉතින් ওই විදිහට දිගින් දිගටම මෙයාලගේ වචන හරබය මේ යනවා අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මේ දවස්වල සෝෂල් මීඩියා තුල මේ රැප් වලට ආස කරන ගොඩක් අය අතරේ මේ කතන්දරේ ජනප්‍රියයි. ඉතින් මේ ප්‍රේක්ෂකයොත් දෙපැත්තට බෙදිලා ඉතින් කට්ටියක් සැනීට සපෝට් කරනවා, කට්ටියක් ස්මෝකියෝට සපෝට් කරනවා. ඉතින් ඔය විදිහේ එක දිගට සිද්ධි පෙළක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් කොහොම නමුත් අපි බලමු නැවත වාරයක් සැනී ස්මෝකියෝට අභියෝග කරලා අලුත් ගීතයක් එළියට දායිද කියලා. ඉතින් ඒක තමයි ගොඩක් අය බලාපොරොත්තු වෙමින් මේ වෙලාවේ බලාගෙන ඉන්නේ. ඉතින් මොකද වෙන්නේ කියලා අපි ඊළඟට බලමු. මොකද මේ දෙන්නගේ මේ අභියෝගාත්මක රැප් සින්දුවල ඊළඟට වෙන්නේ කියලා. ඉතින් කොහොම නමුත් ඉස්සරහටත් ඕගලන්ට මෙවැනි තොරතුරු දැනගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඉදිරියටත් මෙවැනි දේවල් දැනගන්න දැන්ම පහළ තියෙන කළු පාට subscribe button එක click කරලා gossip with හිමා අපිව දැන්ම subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් ඉතින් ආයෙ පාරක් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා හැම දිනාටම සුබ දවසක් වේවා.